තාරාවන්ට නාන්න මස්කෝයි තාරාවන්ට නාන්න ටැංකියක් හදන්න හිතුණා. මට හිතුණා යාළුවන්ට ඒකෙන් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා. මම කොන්ක්‍රීට් ලෑලි 3ක් ගහනවා තියෙන මෙතන. තියෙන කොන්ක්‍රීට් ලෑලි 3 අඟල ලෑලි ගහලා තියෙන්නේ. ඔය ෆ්‍රේම් එක හදාගත්තේ මම රීපර් පටි වලින්. මේ රීපර් පටි අඟලක් උස රීපර් පටි මේක අඩි 5ක් දිගයි. ලේසියට වුණ බොස් බාර් වලින් ගහ ගන්න පුළුවන්. මම ලේසියට ඉතින් එච්චර ගහන්නේ නැහැ. ලෑලි 6ක් ගහන්න ඕන හින්දා කෙරුවේ. මේ තියෙන රීපර් පටි අඩි 5ක් දිගට දෙපැත්ත දෙක අඩි 5ක් තියෙනවා. මේක අඟල් 18ක් තියෙනවා. අඩි 1කමාරක් පල්ල තියෙනවා. අඩි 1කමාරක් පල්ලයි අඩි 5ක් දිගයි. එහෙම තමයි අච්චු හදාගත්තේ මම. අපි බලමු මිශ්‍රණය හදන්නේ කොහොමද කියලා. මිශ්‍රණය හදන්න මම අරන් තියෙනවා මේ බාල්දියෙන් වැලි දෙකක්. මේ තියෙන වැලි දෙක. ඊළඟට වැලි දෙකට සිමින්චි එකයි. ගල් දෙකයි දාන්නේ යාළුවනේ. කොන්ක්‍රීට් ගල් දෙකයි දාලා අනලා අය බලමු මොකද කරගන්නේ කියලා. හොඳට බොරේ හිටින්න මේ වාගේ අනා ගන්න ඕනේ. එන්නේ නැති මේ හොඳට බොරේ හිටින්න අනා ගන්න ගදාන්නේ කොන්ක්‍රීට් එක. අපි දැන් දාමු ආයෙ බලමු. හදාගත්ත මිශ්‍රණය ඔක්කොම ටික මේක දාගත්තා. ඊට පස්සේ දාගෙන යන්නේ මේක ගන්න තියෙන ගානට. මේ ආකාරයට හොඳට මේ කරගන්න ඕනේ. යාළුවන්ට පේනවාදී. ඒ මොනවාරි කැලියම තියාම වයින් කරගන්න යාළුවනේ. නැත්නම් වදිරලා ලීක් වෙන්න බලන අතර යාළුවනේ දැන් වේලෙන්න තියන්න ඕන. වේල් නම් තමයි අච්චු ගලවන්නේ. මේ ගලවන ලී ටික. ඔන්න යාළුවනේ මම ටැංකිය හදා මට මේක ඉදෝට ගේන්න වීඩියෝ එකක් ගන්න බැරුණා. මේ කොන්ක්‍රීට් දාන එකේ අර මේ පොඩි ප්‍රශ්නයක් ආවා. ලෑලි 6ක් දැම්මා. ලෑලි 6ක් දැම්මට යාළුවනේ එක ලෑල්ලක් සම්නකින් කැඩුනා. ඒ හින්දා ඒකට මේ පැත්තට දැම්මම සීට් එකක් දාලා තියෙන මේ පේන යාළුවන්ට සීට් එකක් දැම්මේ. සීට් එකක් දාලා මේ පැත්ත පොඩි සීට් කෑල්ලක් තිබ්බේ. සීට් කෑල්ල දෙකක් තමයි ජොයින් කරන්න දායේ. දෙකක් ජොයින් කරේ නැහැ. තනි සීට් කෑල්ල දාලා මේ කෑල්ල දාලා මේ පැත්ත පොඩි වෙටි තියෙන විදිහට අර පැත්ත ලොකුවට ටැංකිය ගහුවා. දැන් තියෙන වතුර පුරවන්න. මේ මස්කෝයි තාරාවන්ට නාන්න තමයි මේක හැදුවේ. බලන්න ඉතින් මාළේ ගුරාමියක් ඉන්න ගුරාමියක් දාන්න බලනවා මේකට මම. ගුරාමියක් හිතුවා දාන්න නැත්තන් නැහැ. මේ ටැංකිය මේ ආකාරයට තමයි මම හදලා තියෙන්නේ. මෙතනින් තියෙන බටේ එහා පැත්තට වතුර බහින්න රටේ දාලා කොන්ක්‍රීට් එක දාලා මම හදලා තියෙන්නේ. මේක වලවල් හරන එක ගන්න බැරුණා. වහින්න ගත්තා මට ඒක ගානකුත් ගියේ නැහැ. වැස්සේ තමයි හැරුවේ. ඉවර කරගන්න ඕන හින්දා මේ ආකාරයට හදලා තියෙන්නේ. අපි වතුර පුරවමු එහෙනම්. ඔන්න මම ටැංකිය දා වතුර පුරවලා ඉතිරෙව්වා මම. වහිනවා. පුරවනවා ඉන්න අපි තාරාව දාලා බලමු නාන හැටි. කොහොමද නාන්නේ කියලා නෑ. අල්ලගන්න තාරාවේ කල්ලා එන්න. ඒක දාලා බලමු. පීනවා කියලා තුඩ දාලා. මේක දාලා අපි. ඔන්න දැන් වතුර පිරෙනවා. ඉන්න පල්ලෙන් තමයි පිරෙන වතුර පුරවන්නේ. තාරාව නවලන්නේ නැහැ. ඔන්න යාළුවනේ කෙනෙක් කල්ලන් ආව වෙන්න. පිරිමකට කල්ලන් අපි දාලා බලමු එතකොට. දැම්මද නාලා ඉන්නු. ඒක දුවනවා අර.
නාලා ඉන්නේ. කට්ටියම බැහැලා නාලා වගේ. කෙමිලා ඉන්නේ. නාලා ඉඳලා තියෙන කට්ටිය.